අකුරු හොය හොය මහන්සි වෙන්න නැතුව සීනිග්‍රෑම් 200න් මාරම රස වටලප්පන් එකක් හදමුද? අපි බලමු එහෙනම් මේ වටලප්පන් එක හදන්න මොනවද ඕනි කරන්න කියලා. මම මෙතන සීනිග්‍රෑම් 200ක් අරන් තියෙනවා. ඒ වගේම කරදමුංගු ඇට 3කුත් අරන් තියෙනවා. තව බිත්තර 4යි හොඳ උකු පොල් කිරි කෝප්ප 2යි. මේ ටික තමයි මට ඕනි කරන්නේ. මුලින්ම වාජනයක් ලිපේ තියලා ඒකට සීනි මේස හැඳි 3ක් දාගන්නවා. ඊට පස්සේ ඒක අඩු ගින්දරේ මෙන්න මේ වගේ හොඳට කැරමල් වෙන්න දෙන්න ඕනේ. පොඩ්ඩක් කළු වුණාට බය වෙන්න එපා. මොකද එතකොට තමයි වටලප්පන් එකේ නියම රස එන්නේ. දැන් මෙන්න මේ කලයකට හොඳට කැරමල් වුණාම මම ඊටු සීනි ටිකක් දාගන්නවා. දාලා ඒ ටිකත් හොඳට දිය වෙන්න දෙන්න ඕනේ. ඒ ටිකෙත් පාට වෙනස් වෙගෙන එද්දී පොල් කිරි ටික ටික දදා මෙන්න මේ විදියට සීනි ටික දිය කරගන්න ඕනේ. මේ වෙලාවේදී ගින්දර අඩුවෙන්ම තියාගන්න. ඒ විදියට මම පොල් කිරි සේරම දාගන්නවා. දාලා මේ විදියට හොඳට හැන්දෙන් කලවම් කර කර සීනි කැට ගහලා තියෙන ටික දිය කරගන්න ඕනේ. සීනි ටික සාමාන්‍ය ගානට දිය වුණාම මේකට කරදමුංගු ඇට ටිකයි ඔයාලා කැමති නම් ලුණු චුට්ටකුයි දාගන්න. දැන් මෙන්න මේ වගේ පැණි එක උක්කු වෙලා ඒ වගේම සීනි ටිකක් දිය වුණාම ලිප ඔෆ් කරගන්නවා. ඊට පස්සේ පැණි එක වෙනම භාජනයකට දාලා හොඳට නිවෙන්න තියන්න ඕනේ. දැන් බිත්තර 4 හොඳට ඉඩ තියෙන භාජනයකට දාලා ඒක හොඳට විස් කරගන්න ඕනේ මෙන්න මේ වගේ බුබුලු වෙනකම්. දැන් පැයකට විතර පස්සේ මං හදාගත්ත පැණි එක හොඳටම නිවිලා තියෙන්නේ. මං දැන් ඒක මේ බිත්තරයකට දාගන්නවා. දාලා පැණි ටික බිත්තර ටිකත් එක්ක හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මේ වෙලාවේදී මම ස්ටීම් කරගන්න භාජනයට වතුර දාලා ඒක රත් වෙන්න තියෙනවා. ඒක රත් වෙන අතරතුර වටලප්පන් එක දාගන්න භාජනයක් ලෑස්ති කරගන්න ඔයිල් ටිකක් ගාලා. ඔයාලට මේකට ඔයිල් වෙනුවට බටර් ටිකක් උනත් ගා ගන්න පුළුවන්. දැන් මම හදාගත්ත මිශ්‍රණය වටලප්පන් භාජනයට පෙරලා දාගන්නවා. දාලා මෙන්න මේ උඩ තියෙන පෙන ටික ඔයාලා අයින් කරගන්න. ඊට පස්සේ ෆොයිල් පේපර් වලින් වටලප්පන් භාජනය හොඳට කවර් කරගන්න. ස්ටීම් වෙද්දි වතුර වැටෙන්නේ නැති වෙන්නයි මම මේ දේ කරගන්නේ. ඔයාලට ෆොයිල් පේපර් ගෙදර නැත්නම් ස්ටීම් පියනි සර්වියට් එකක් ගෙට ගහගන්න. දැන් මම වටලප්පන් එක විනාඩි 30ක් සාමාන්‍ය ගින්දරේ ස්ටීම් වෙන්න තියෙනවා. දැන් විනාඩි 30කට පස්සේ මගේ වටලප්පන් එක රෙඩි. ගෑරප්පුවකින් මෙහෙම ඇන්නම වතුර ගතිය නැත්නම් වටලප්පන් එක හොඳට ස්ටීම් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මම බිත්තර 4කින් හදාගත්ත සුපිරි වටලප්පන් රෙසිපි එක. මුස්ලිම් අයගේ ගෙවල් වල හදන වටලප්පන් රසට මේක සමානයි. ඔයාලා කැමති නම් මේකට කජු උනත් දාගන්න පුළුවන්. ඒවා කිසිම දෙයක් නැතුව උනත් මේ වටලප්පන් එක ගොඩක් රසයි. ඔයාලත් හදලා බලන්නකෝ, රස මටත් කියන්න. එහෙනම් තවත් මේ වගේ රසවත් රෙසිපියක් අරන් ආයිමත් මං එන්නම්.